ආයිබෝවන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ටයිම් YouTube නාලිකාවට. වීඩියෝ තුනක් ගෙනල්ලා තිනවා අද දවසේ බලන්න ලැස්ති වෙනම් channel එක subscribe කරන්න, bell icon click කරන්න, notification දාගන්න, වීඩියෝ බලද්දී like කරන්න, comment කරන්න, share කරන්න, WhatsApp කරන්න පුළුවන් jetpack නෝන ඕනම කෙනෙක්ට. ඒ වගේම මේ පැත්ත බලලා අනිවාර්යෙන් උදව් කරන්න channel එක ඉදිරියට පවත්වාගෙන යන්න. එහෙම නැති වුණොත් එහෙම channel එක දුවන්න අමාරුයිනේ. හරි එහෙනම් අපි අපේ වැඩට යන්න. අපි පළවෙනි වීඩියෝ බලමු. මේ තමයි මේ බබා. මේ තමයි චතුරංග බබා අඬපු බබා. ඔයගොල්ලෝ දන්නවනේ. ඡන්දේ දුන්නේ ඊට පස්සේ ඔයගොල්ලෝ අඬපු හින්දා එහෙම දුන්නානේ ඡන්දේ. ඌ මාර කතාවක් කියනවා. අපි දැන් මේ කතාව අහලමුකෝ යා. ඔබතුමාර දුලාශි සමග කරපු සාකච්ඡාවක හඬා වැටුණා මට මතකයි රූපවාහිනී වැඩසටහනක අලුත බැඳපු මේ තරුණ රට යන එක සම්බන්ධව ඔබතුමා මේ ඇඬුවා. එතකොට ඔබතුමා ඒක නවත්වන්න මොකක් හරි වැඩසටහනක් පටන් ගන්නවද? දැන් ඒ විදේශ රැකියාව සම්බන්ධව ඔබතුමාලා අලුත් ප්‍රතිපත්තියක් දියත් කරනවද? අලුත බැඳපු අයට රට නොයන්න. හිටි වෙලාව. මේකට පැහැදිලි කරන් යන්න දැන් මෙතුමා කියපු එකට පුංචි පැහැදිලි කිරීමක් මේ රටේ ජනතාව දන්නවා දරුවන්ට තාත්තලාට රට යන්න උනේ මේගොල්ලෝ මේ රටවල් බංකොලොත් කරලා මේක ඔපචුනිටිස් නැති කරපිට. ඉතින් අපිට මේක ඔපචුනිටිස් හදන්න තමයි ඉකොනොමි එක ග්‍රෝ කරන්න තමයි ඔපචුනිටිස් හදන්න තමයි මිනිස්සුන්ට ඔප්ෂන් එකක් එන්නේ අපේ රටේ ඉන්නවද පිටරට යනවද කියලා. ඉතින් ඒකට අපිට මේ අවුරුදු එකමාරෙන් හදන්න පුළුවන් තැනක් නෙමෙයි. අවුරුදු 70ක් තිස්සේ විනාශ කරපු ආර්ථිකය ගොඩනගන්න අපි පැහැදිලිව කියන අවුරුදු 15ක් 20ක් යයි කියලා. ඒ తాවකාලික අවස්ථාවලදී වඩාත් ගුණාත්මක විදේශ සේවයක් ලබා අද අපිට හම්බුණා සිංගප්පූරු මේ දකුණු කොරියාවේ හිටපු මේ ඇමතිතුමා මේ හිටපු අගමැතිතුමා. එතකොට ඒත් අපි කතා කරේ ඒගොල්ලෝ අපි දැන් සාකච්ඡා කරලා තියෙනවා දකුණු කොරියාවට ස්පවුසුත් ගෙනියන වීසා ස්කීම් එක. ඒ කියන්නේ ජීවන තත්ත්වය තවත් හොඳ වෙනවා. ඉතින් ඒ නිසා මේ කියපු මට තියපු සංවේදීභාවය අදත් තියෙනවා. මොකද අපිට පුළුවන් වුණා අපි කීප දෙනෙක්ට ඉගෙනගෙන මේක යම් කිසි දෙයක් කරගෙන මේ මහ පොළොවේ ජීවත් වෙන්න. නමුත් සමස්තයක් අපේ තරුණායට තාමත් නැහැ මේක විඳගෙන මේකේ මුහුදු වෙරළ විඳගෙන මේකේ කැලෑ පද්ධතිය මේකේ කඳු පද්ධතිය විඳගෙන වීකෙන්ඩ් එකකට ලංකාවේ හුස්මක් අරගෙන ඉන්න තාම අයිතියක් නැහැ. ඒ අයිතිය හදාන්න තමයි මේ සියල්ල කරන්නේ. ඔබ කසාද බැඳලා පළවෙනි මාසේ පෙම්මතා රට යනවනම් බිරිඳ රට යනවනම් මහත්තයා රට යනවනම් දරුවා අමාරු කියන්නේ. දරුවා ඉපදුනාට පස්සේ තාත්තා රට යන්න වෙනවනම් ඒ තරුණයට අපි මොකද අස්පතින් රට මේ වගේ මේ හිඟනනේ කාලකන්නේ හිඟන කාලකන්නේ මුන් අයියෝ අයියෝ මුන් දැන් කියන්නේ කොහොමද මුන් එදා ඉතින් මචං එදා ඇඬුවේ මොකටද එනම් බං උඹ ඇඬුවේ අවුරුදු 20කින් රට හදන්නද උඹ ඇඬුවේ ඉතින් යකෝ රනිල් මහත්තයත් කිව්වනේ 2048 වෙනකොට ඔක්කොම හදලා තියන්නම් කියලා. ඉතින් උඹ මොකටද ඇඬුවේ? මම ඇඬුවා මතකනේ ඔයගොල්ලෝ නෝද මේ වීඩියෝ කැලක් තිබුණා මතක ඇතිනේ. අපි ඊට දවසල දැම්මත් එක්ක. ඉතින් අවුරුදු 20කින් හදන්නද උඹ ඇඬුවේද? උඹලා මචං වචනයක් තියාගනින් හරියට. කරන්න පුළුවන් නම් කරපන් නැත්තම් කරන්න පුළුවන් මනුස්සයෙක් දෙන්න. එහෙම නැත්තම් මොකක් හරි කරලා ගේම් එකක් ගහන්න. බොරුවට නිකන් අර සල්ලි ටික කඩා ගන්නවා ක්ලීන් කරනවා එක එක තැන් වලින් එහෙම මෙහෙම හොරකම් කරනවා ආතල් එකක් ගන්නවා කනවා බොනවා පන්න එකක් ගන්නවා ගෙදර ගිහලා hina වෙවි ඉන්නවා එහෙම හරියන්නේ නැහැ. අනිත් එක තමයි මූව පේනකොට ලැජ්ජයිනේ hina යනවා. ඉගෙන මචන් දැන් මම ව්‍යාපාරිකයෙක් වගේ වුණොත් එහෙම මට මූගාවට ගිහිල්ලා මෙහෙමයි අපි මේ වගේ දෙයක් කරමු පුතා කියලාවත් කියන්න හිතෙන්නේ නැහැ. මොකද මේ මූ දැන් කියන කතාව එදා ඒ කියපු අඬපු විදිය දැක්කම නිකන් අපිරියයිනේ. මුන් අපිරියයි. කාලකන්නේ. අපි ඊළඟ වීඩියෝ එකට මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලන්න ඕන එකක්. මේක අවධානයෙන් අහන්න ඕන කතාවක්. මම මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. මේක ටිකක් අර ලොකු කතාවක් වගේ තියෙන්නේ. හැබැයි මම ටක් ගාලා තප්පරයට පැහැදිලි කරලා දෙන්නම්. කතාව අහලා අනිවාර්යෙන් අහන්න ඕන එකක්. ඔයගොල්ලෝ කඩයක් කරනවා නම් අනිවාර්යෙන් මේක අහන්න ඕනේ. යා. නමුත් කතාවේ අන්තර්ගතය සම්බන්ධයෙන් ගත්තොත් ඒ කතාව මාසයක් තිස්සේ කතා වුණා. නමුත් මේක ජනයට තේරෙන්නේ නැහැ හැම වෙලාවකම මේක මට වෙනවනේ කියලා. ඒක අද අරුණ පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට ගේනවා ඔවුන් කියනවා වැට් දිනකට ලක්ෂයකට වැඩියෙන් බඩු වික්කොත් වැට් වදී. මේක කතාව මෙහෙමයි. දිනකට ලක්ෂයකට වැඩියෙන් ලාභ ලැබුවා කියන කතාව නෙමෙයි මේ. ඔයාගේ පොඩි කඩේ, ඔයාගේ පෙට්ටි කඩේ, ඔයාගේ සුපර් මාකට් එකේ, ඔයා කරන ව්‍යාපාරේ, ඔයා කරන රිද්දි කඩේ. ඔම ගත්තන් පස්සේ මේ තියෙන FNCG වල ඉඳලා අනික ඒවා සියල්ල දක්වාම හදිස්සියවක්වත් ඔබ රුපියල් ලක්ෂයකට වැඩිය භාණ්ඩයක් භාණ්ඩ විකුණනවා නම් දවසකට. අපේ ලීබඩු ෂොප් එකට අහන්නකො පොඩ්ඩක්. ඉතින් අන්න වගේ නැද්ද එනවනේ එක එකේම. අන්න ඒ එනවා ඔක්කොටම මේකේ වැට් එක එනවා කියන එක තමයි මේ කියන්නේ. ඉතින් මේක අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරන්නේ දෛනික පිරිවැටුම. ඒ කියන්නේ විකුණන භාණ්ඩවල හෝ සේවාවල වටිනාකම. සේවත් තියෙනවා. එතකොට සෑම වෙළඳ ආයතනයක්ම එළඹෙන ජූලි මාසේ පළවෙනිදා ඉඳලා වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ බද්ද. ඒ කියන්නේ වැට් එකයි SSCL එකයි සඳහා ලියාපදිංචි වෙන්නම ඕන. ඉතින් මෙතෙක් වැට් සහ සමාජ ආරක්ෂණ බදු අය කිරීමට අදාළව ලියාපදිංචිය අනිවාර්ය වුණේ වාර්ෂික පිරිවැටුව රුපියල් මිලියන 60ට වැඩි. ඒ කියන්නේ දවසට රුපියල් 1,67,000ක් විතර වෙළඳ ආයතන සහ සේවා සපයන ආයතන වලට. නමුත් එළඹෙන ජූනි මාසේ පළවෙනිදා ඉඳලා තමයි මේ වැට් බදු අය කිරීම වාර්ෂික පිරිවැටුම මිලියන 36ක්. ඒ කියන්නේ කාර්තුවක මාස 3ක් තියෙනවා. පිරිවැටුම රුපියල් 9 දක්වා අඩු කරලා තියෙන්නේ. අන්න ඒ අඩු කිරීමත් එක්ක තමන්ගේ දෛනික වෙළඳාමෙන් හරි සේවා සැපීමෙන් හරි. මම වෛද්‍යවරයෙක් මම බෙහෙත් දෙනවනේ. එතකොට මම ලෝයර් කෙනෙක් එතකොට මම ටියුෂන් ගුරුවරයෙක්. ඔන්න කතාව පටන් ගන්න තැන. ඉතින් මේ පිරිවැටුමෙන් ඔපේන සියලු ව්‍යාපාර හිමියෝ සේවා සපයන්නෝ වැට් සහ මෙන්න මේ සමාජ ආරක්ෂක බද්ද ගෙවීම අනිවාර්යෙන් සිදු කළ යුතු වෙනවා. ඔන්න ඔහොම ගත්තයින් පස්සේ මාස 3ක ඒ කියන්නේ කාර්තුවක් මාස 3යි කියලා කියන්නේ ඔවුන්ගේ පිරිවැටුම හදිසියවක්වත් රුපියල් මිලියන 9ක්. ඒ කියන්නේ බොහොම පැහැදිලිව කියනවා නම් ලක්ෂ 90ක් ඉක්මවන නම් වැට්පදු ගෙවීමට අදාළව ලියාපදිංචි වෙන්න ඕන. මීට පෙර ඔය කාර්තුවක තිබිච්ච වැට්පදු අය කිරීමේ පිරිවැටුමේ සීමාව තමයි රුපියල් මිලියන 15 කියන එක. ඒ කියන්නේ දැන් ඇවිල්ලා මාස දවසට ලක්ෂයක භාණ්ඩ විකුණනවා නම් ඒ කියන්නේ දින 30කට ඔයගොල්ලෝ ලක්ෂ 30ක බිස්නස් එකක් කරනවා නම්
ලාභ නෙමෙයි. ඕගොල්ලෝ මාස 3ක් ඒ කියන්නේ මාස 3ක් යනකොට ලක්ෂ 90ක් ව්‍යාපාරයක දෙනවා නම් මොනවාරි බිස්නස් එකක් සේවා. ඕගොල්ලන්ට මේකට යටත් කියන එක මේ කියන්නේ. ඉතින් ඒ අනුව තමයි මේ බදු ගෙවීමට අදාළ ලියාපදිංචි නොවි ඉඳලා දෛනික පිරිවැටුව රුපියල් ලක්ෂයක් ලක්ෂයකමාරක් අතර පිරිවැටුවක් උපයන සියලු වෙළඳ ආයතන, සේවා සපයන ආයතන අලුතින් මිලියන 60 සිට මිලියන 36 දක්වා අඩු කිරීම නිසා මෙන්න මේ එක අලුත් පිරිසක් මේ බදු මේ වැට් එක සඳහා එකතු වෙනවා. මෙතන මිලියන 1 විතර පිරිසක් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වේවි කියලා තමයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කියන්නේ. ඒ කියන්නේ ටැක්ස් නෙට් එක වැඩි කරනවා. ඒතකොට ඒගොල්ලෝ ඔක්කොම ඇතුළට ගන්නවා. ඉතින් ඔකත් එක්ක අලුතින් වැට් බදු ලියාපදිංචිය සඳහා ඇතුළු වෙන පිරිස අනිවාර්යයෙන්ම මාස 3කට වරක් වැට් බදු වාර්තා සමීක්ෂණ කරලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දෙන්න ඕනේ. එතකොට තමයි ප්‍රශ්න බලන්න. මගේ පොන්චි කඩේ මම කරගෙන ගියේ පොඩි කටේ සිටිය නගේ ඒ වගේ නගාලා ඔක්කොමලා හිටියට හරියන්නේ නැහැ. නගාලා ඔක්කොම හිටිය සමීක්ෂණ වාර්තාව අරගෙන හදාගෙන දෙන්න ඕනේ. ඕක අපිට කරන්න බෑ. අපිට කවුන්ටන්ට් කෙනෙක් ඕනවා. එහෙම නැත්නම් මෙන්න අපිට මේවා හදන්න කෙනෙක් ඕන. ඔව් ඔව්. එහෙම කෙනෙක් නැතුව හදනවා නම් ඉතින් පොඩි Excel එකක් තියාගෙන හරි මම හදන විදිය මේක තමයි කියලා හරි දෙන්න වෙනවා. ඉතින් ඔන්න ඔය කතාව මේ කියන්නේ. එතකොට ඒකටත් කෙනෙක් ගන්න ඕනද? ඔව්. ඕකට ඉස්සර කිව්වේ පොත් හදනවා කියලා නේද? නෑ. ඒ කතාව වෙන. ඉතින් ඔන්න ඔය ගත්තම දීර්ඝ කතාවක් මේ අද කියන්නේ පුවත්පතේ. මේක ටිකක් බරයි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරු විශාල පිරිසකට මේක බරපානවා. එතකොට ඒ ටික දැන් අපිට වෙනම ලාභයක් විදියට නෑ නේ ගෙවන ටික අපි බිස්නස් එකනේ. ඔව්. එතකොට ඔයගොල්ලෝ මොකද ගන්න? අපි ඒක පාරිභෝගිකයට දෙනවා. පාරිභෝගිකයට දෙනවා කියන්නේ බඩු වැඩි වෙනවනේ. ඔව් බඩු වැඩි වෙනවා. එතකොට ලොකුවට භාණ්ඩ තියෙන තැනක ගන්න භාණ්ඩේ ඕක අල්ලලා පොඩි කඩේක විකුණන ගාණය වෙනස් වෙනවද? මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩක් ඔබට මතුවේ. ඉතින් මේ කතාව මේගොල්ලෝ පාදක කරගෙන ලියන්නේ නුවරඑළිය දේශීය ආදායම් කොමසාරිස්තුමා පහුගිය දවසක පවත්වපු වැඩසටහනක් එක්ක ඊඩී කරුණාරත්න මහතාගේ ප්‍රකාශයක් එක්ක. ඕක ගිය සතියේ මම හිතන්නේ හොඳටම කතා කරපු අවස්ථාවක් තිබුණා තමයි පාර්ලිමේන්තුවේදී. ඔය අද දවසේ සිරස්සල. ඕකේ කතාව ඉතින් ඔයගලන්ට ටිකක් තේරෙන් ගන්නත් අමාරු නම් මෙහෙමයි කියන්න තියෙන්නේ. මොකක් හරි භාණ්ඩයක් වික්ක කියලා හිතන්නකෝ. ඔයා ගාව තියෙනවා ඔයා අල්මාරි විකුණනවා මොන හරි. අල්මාරියක් විකුණනවා ඔයා ලක්ෂයක් පන්නලා. 1,10,000කට අල්මාරියක් විකුණනවා. මොකද උනේ ලක්ෂ පැන්න. අනිවාර්යයෙන්ම ඕගලන්ගේ කඩේ එක භාණ්ඩේ දවසට විකුණුනේ ලක්ෂය පැනලා ඒකට කෙලින්ම බද්දක් අය කරනවා. ඊට පස්සේ තමයි අර මාස 3 කතාව මොකද්ද මේ ඇවිල්ලා පොත් ලියන්න මෙහෙම ඒවා Excel වලට දාන්න කියන කතාව. Excel වලට දාන කතාව තමයි අපි මොන හරි විකුණුවාම එහෙම නැත්නම් ණයට ගත්තාම මේ හැම දෙයක්ම අපි ලස්සනට වාර්තා කරලා ඒකේ ලස්සනට ලියන්න ඕනේ Excel එකකට දාලා. ඒක සාමාන්‍ය මුදලාලි කෙනෙක්ට කරනවාද එහෙම? එහෙම සාමාන්‍ය මුදලාලි කෙනෙක් එහෙම කරන්නේ නැහැ නේ. නිකන් අර අපි ගත්ත පිටි පැකට් දෙක තුනක් ගත්තා මෙහෙම ගත්තා මෙහෙම ලොරියෙන් ආවා අරවා මේවා කියලා නිකන් ලියා ගන්නවා. හරි එහෙමනේ. එහෙම බෑ මේක. ලස්සනට හදාගෙන මාසෙට මෙච්චරක් ගන්නවා නෙස්ටමෝල් පැකට් අපි මේ සතියේ මෙච්චරක් ගත්තා මේවා ඔක්කොම ලස්සනට හදාගෙන ඊට පස්සේ අපි ණයට දුන්නා මේ වගේ අපි නැත්තම් මේ වගේ තමයි අපි ගත්තේ මේ වගේ ගාණක් දීලා ගත්තේ මෙච්චරක් මෙහෙමයි විකුණුණා මෙහෙම කීයක් විකුණුණාද මේ හැමදේම ලස්සනට එක්සෙල් කරලා මේවා හදන්න ඕනේ. ඉතින් මේවා හදන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සුන්ට. එතකොට මොකද වෙන්නේ? එතනට ගන්න වෙනවා ටිකක් දැනුම තියෙන ගණන් මිනුම් මෙහෙම ගන්න Excel එකක් හරි හදා ගන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි තියෙන කාවරි ගන්න වෙනවා. එතකොට යාට පඩියක් දෙන්න වෙනවා. ඒ පඩිය දෙනකොට කොහොමද දෙන්නේ? එහෙනම් අර භාණ්ඩවල විකුණන භාණ්ඩවලට මිල වැඩි කරන්න වෙනවා. ඒ වැඩි කරන ලාභයෙන් තමයි අරුට මාසයකට පඩියක් හදලා දෙන්න වෙන්නේ. එතකොට කාටද ඕකෙන් අවශ්‍ය වෙන්නේ? අපිට. ඒ කියන්නේ අපි තමයි ගිහලා කඩේට බඩු ගන්නෙ. අපි ගන්නකොට අර තියෙන භාණ්ඩෙට තව කීයක් හරි එකතු වෙලා තියෙනවා. මොකද අරුට පඩියක් දෙන්න භාණ්ඩේ මිල වැඩි වෙලා තියෙනවා. එතකොට මේ වැඩේ කරන එක හරියද? ඔන්න ඔක තමයි මචං මේ කතාව. ඉතින් මේවා කරාම මොකද හිතෙන්නේ උඹලට? අනිත් එක මේ මොකක් හරි භාණ්ඩයක් කොහොම මේ ලක්ෂයක ආදායමක් නෙමෙයිනේ මේක විකුණුනහම. මොකටද මෙච්චර මේ බදු ගන්නෙ? මොකද මුම්ම මේ දවස්වල කිව්වේ මේ බදු ගන්න පාරකයි මේක එල්මුන් මේ නටන්න හැදුවානේ. යකෝ ඒකට බඩුව විකුණන්නත් බෑනේ සාමාන්‍ය රටේ. උඹලට හිතෙන්නේ නැද්ද මචං මේ රූපවාහිනියක් විකුණන්න පුළුවන්ද ටීවී එකක් ලක්ෂ පැනලා ඔක්කොම වගේ. ගොඩක් ඒවා දැන් අත් තියෙන ලක්ෂ පැනපු ඒවානේ ලොකු ඒවා. බයික් එකක් ගන්න පුළුවන්ද ගන්න ඒ කඩවල අනිවාර්යයෙන්ම ලක්ෂ පයින්නවනේ මචං. අනික තොග කඩවල වල සාමාන්‍යයෙන් හොඳ සිල්ලර කඩවල වල උනන් මචං ලක්ෂයක් විතර බඩු ආදායම නැතුණාට බඩු විකිනෙනවා දවස ඇතුළත. ඒකෙන් ඒතකොට සාමාන්‍යයෙන් 10000 12000ක් වගේ දවසකට කීයක් හරි ඒ ලාභයක් එනවා ඒ ලක්ෂය විතර බඩු ටික විකුණන ගත්තාම. ඉතින් යකෝ ඒකෙන් බදු වලට ගත්තාම උන්ට බදු දුන්නාට පස්සේ බදු වල 2-3000 ගියාට පස්සේ වැඩක් නැහැ නේ බං. අනේ මේ මචං ඔන්න අද කාලේ වෙලා තියෙන්නේ. ලැජ්ජයිනේ. උඹලා ඡන්දේ දුන්නනේ. කරන්න දෙයක් නැහැ ඉතින්. අපිට කරන්න දෙයක් නැහැ. අපි යන් අවසාන වීඩියෝ බලමු. දෙකට වීමක් ආණ්ඩුව පෙළ ගන්නවා. බය වෙන්න එපා. ආණ්ඩුව පෙළ ගන්නවා. උද්ඝෝෂණ නැහැ කිව්වනේ. උද්ඝෝෂණ නැහැ, වැඩක් නැහැ, ඔක්කොම නැහැනේ. ඉතින් බලාගෙන ඉන්න. සැප්තැම්බර් වලින් පස්සේ. හරි සුන්දර තත්ත්වය. මට ගායන දනස්. වතුර ආහාර ගොඩක් දේවල් වෙනස් කරනවා. රෝහල් පද්ධතිය ගොඩක් දේවල් වෙනස් කරලා. බලාගෙන ඉන්න තියෙනවා. මට බලන්න එපා ආණ්ඩුව පෙළ ගන්නවා කොහෙල්ලුනාද කියලා. පෙළෙන හැටි බලාගෙන ඉන්න. හරියට පිළිකා රෝගියෙක්. මරණය වෙනද ගන්නවා. ජෝතිෂානුකූලව සහායකයක් කිව්වා. ඒ අනාවැකිය මොකද්ද කියලා 27 අප්‍රේල් මැයි වෙනකොට ඔයගොල්ලන්ට මේ කිව්ව අනාවැකිය මොකද්ද කියලා 27 අප්‍රේල් මැයි වෙනකොට තියෙනවා. එතන මට එයා යනවා කිව්වේ ආණ්ඩුව ගැනද නැත්නම් වෙන කෙනෙක් ගැනද? ගොඩක් දේවල් කිව්වා. තේරෙන්නේ නැති වෙන්න. ඒක ඇතුලේ ලොකු තේරුමක් තියෙනවා. ලෙඩා මොකද්ද? ලෙඩේ මොකද්ද? ලෙඩා කවුද? ඔක්කොම කිව්වා. අපි 2024 පසු විපරමක් කියලා මේ ප්‍රෝග්‍රෑම් එක දානවා. 27 දාන්න පුළුවන් නම් මම හරි ආස වැඩක් කියන්නම් දැන්. මම හරි ආසයි කමෙන්ට් පැටනවට කෝ උනේ නෑනේ. කෝ තෝගේ අනාවැකිය හරියේ නෑනේ. හරි ආසයි. එනවා ඒක පට්ට.
එහෙම වැටෙන කමෙන්ට් ස්ක්‍රීන්ෂොට් ගහලා තියාගන්න බෑ. ඔයාලට ඒ කමෙන්ට් එකත් එක්කම හරියන නායක දාන්න පුළුවන් ඒක. ඉක්මනට. එහෙම නැත්නම් පරක් වෙනවනේ. එහෙම කමෙන්ට් එකක් තමයි ඉක්මනට වෙන්නේ. එහෙනම් ඒ කමෙන්ට් ස්ක්‍රීන්ෂොට් ගහලා තියන්න. මොකද අපි කලින් වැඩසටහනේ ටයිටල් එක දැම්මේ ජූනි 15 වෙනි පස්සේ කියලා. දැන් ජූනි 15 පහුවෙලා. ආණ්ඩුව පෙළනවා කියලා කිව්වද ජුනි 5? 15 පස්සේ යම් දේවල් පටන් ගන්නවා කියලා කිව්වද? මේ පටන් ගන්නවනේ නම් මේ ලස්සන්ට වෙන්නේ. බලාගෙන ඉන්නකෝ. අර කතාවක් තියෙනවා දැන් පිස්සොන් කලබල වුණාට ડોක්ටර්ස්ලා කලබල නැහැ කියලා. ඔය පිස්සොනේ කලබල දැන් පෙල්ලෙන්නේ නැත්තම් කෙලවෙන්නෙත් නැත්තම් ඩෝබිලයි. හරි. ආණ්ඩුවේ ඇමතිලයි ජනාධිපතිතුමයි. මොකටද අපි මාධ්‍යට අවිල කියන්නේ අපිව පෙල්ලන්න බෑ. අපි 20ක් ඉන්නවා. අපි හෙල්ලෙන්නේ නැහැ. හෙල්ලෙන හින්දානේ කියන්නේ. හෙල්ලෙන්නේ නැත්තම් මොකටද කියන්නේ? මං කියවනවා කිය හරියන හින්දා තමයි හින්දාටි දාලා කකුල් වෙවුලන්නේ. ඒකම නැවිලා කේන්ද්‍රී ගන්නවා. හීන් කේන්ද්‍රී ගන්නවා. අපි පෙල්ලෙන්නේ නැහැ. අපිව පෙල්ලන්න බෑ. අපි වැටෙන්නේ නැහැ. වැටෙනවා කියලා තේරෙන්නේ නැහැ. වැටෙන්න බෑ කියන්නේ. වටන්න බැරි නම් වැටෙන්නේ නැත්තම් ඇවිල්ලා කේන්ද්‍රී ගන්න ඕනේ නැහැ නේ මාධ්‍ය ඉස්සරහ අපි වැටෙන්නේ නැහැ කියලා. එහෙම කේන්ද්‍රී ගන්න ඕනද තමයි. දැන් ඔයාලට ඩ්‍රයිවිං පුළුවන් නම් ඔයා මේ පාරට ඇවිල්ලා කියනවාද මට වාහන එලවන්න පුළුවන් මාව හප්පන්න බෑ හැප්පෙන්නේ නැහැ කියලා. එලවන්න බැරි කන්නේ එල්බෝඩ් ගහගෙන. අනේ මාව හැප්පෙයි හප්පන්න එපා හප්පන්න බෑ කියලා එල් එක ගහගන්න එක. ඒ වගේ තමයි. එල්බෝඩ් කාරෝ කියනවා. අපිව හප්පන්න බෑ. අපි වටෙන්නේ නැහැ. ඒ බයද. ඒක තමයි බය. ආණ්ඩු බය. අනේ ලබන අවුරුද්ද වෙනකන් නම් මුංග තියාගන්න හොඳ නෑ බං. දැන් මේ කෙනා ගියා ලබන අවුරුද්දේ අවුල් වෙනවා කියලානේ. අනේ එච්චරක්වත් අපිට නම් ඉන්න බෑ දැන් ඈ. මුංග හෙට පන්නන්න පුළුවන් නම් අනේ හෙට පන්නන්න ඕනේ. මුම් මේ නිකන් අර දුන්නට අරගෙන ආතල් එකක් ගන්නවා බං. හෙට පන්නන්න පුළුවන් නම් හෙට පන්නන්න ඕනේ අනිවාර්යෙන්. අනිත් වගේම තමයි මචං මිනිස්සු ටිකක් එළියට බහින්නත් බයයි. මොකද මේ ජෙප්පෝනේ අනිත් උන් වගේ නෙමෙයි. දන්නවා පොහොට්ටු වගේ වුණා නම් දැන්ටම එළියට බහැලා එන කෑ ගහලා. මොකද පොහොට්ටුවේ මිනිස්සු ගහන්න යන්නේ නැහැ නිකන් මිනිසුන්ට. ජෙප්පෝ එහෙම නෙමෙයි අපිට පේනවනේ අපිට වීඩියෝ එකක් කරන්න දෙන්නේ රිපෝට් ගන්නවා හැමදේම අපේ නතර කරනවා. අපේ හැමදේම අවුල් කරනවා. ඒක නිසා මිනිස්සු බයයි බං පාරට බහැලා මේ ගේම් එක ගන්න අතට. ඉතින් ඒකට තවත් යන්න ඕනේ. තවත් මිනිසුන්ට මේ දරාගෙන ඉන්න එක කොහොම හරි ඒ කැඩෙනකම් අපි බලාගෙන ඉන්න වෙනවා ඉතින් අපිට. ඉතින් අපි බලාගෙන ඉමු. වෙලා වෙයි. එතකොට අපි මේක නේද ගමු. හරි එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරනවා. ඔයගලන්ට පුළුවන් මේ පැත්තේ බලලා උදව් කරන්න channel එකට මොකද මේ channel එක ඉස්සරහට ගෙනියන්න දැන් ආදායමක් එන්නේ YouTube එකෙන් අනිවාර්යෙන් ඔයගලන්ගෙන් මොකක් හරි ගේමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. channel එක උඩට උස්සමු. හරි උඩට උස්සමු. share කරන්න like කරන්න comment කරන්න ඒ වගේම උදව් කරන්න. හැමදාම වීඩියෝස් අරන් එන්න පුළුවන් එතකොට. හරි එහෙනම් අදට යනවා.